අපි මේ වෙනකොට මේ කුසල පක්ෂයේ ගේම් එක ගහන්න පිටිය හදලා තියෙන්නේ. පිච් එක හදලා තියෙන්නේ. අපි අපේ හිතේ චිත්තක්ෂණයක් තුළ කුසලයන් ආයෝජනය කරන්න මේ කුසල චෛතසිකයන්ට නැත්නම් කුසල ක්‍රීඩකයන්ට බහිඳ පිච් එක හැදුවා. හදලා ඒකට සිකියුරිටි එකක් දැම්මා. අනිත් අයට එන්න නොදී ක්‍රීඩකයන්ට පමණක් මෙතෙන්ට එන්න පුළුවන් විදියට. ඒක තමයි අපි කලින් වීඩියෝ දෙකේදී සාකච්ඡා කරපු ශ්‍රද්ධාව සහ සතිය. ශ්‍රද්ධාව හරියට අපේ හිතේ චිත්තක්ෂණය තුළ පිච් එක හදනවා වගේ කුසලයට ඇතුල් වෙන්න. සතිය කියන්නේ ඒ හිතට අකුසල චෛතසිකයන්ට ඇතුල් වෙන්න නොදී කුසල චෛතසිකයන්ට නැත්නම් ක්‍රීඩකයන්ට පමණක් ඇතුල් වෙන්න අවස්ථාව දෙන චෛතසිකය. දැන් මේ දෙක අපි කතා කරද්දී මේක එකකට පස්සේ ඇති වෙනවා. මේ උදාහරණයට අනුව මේ සිකියුරිටි චෛතසිකය එහෙම නැත්නම් සතිය කියන චෛතසිකයේ වටේ ඉඳගෙන ආරක්ෂා කරනවා කියන තැනින් අපි හිතුවොත් මේක තේරුම් ගන්න බැරි වෙනවා. මේක මේ උදාහරණයක් විදිහට සම්මතයේ ගත්තට මේක වෙනම තලයක තියෙන දෙයක්. මේ සියලු චෛතසිකයන් එකට ඇති වෙලා එකට පැවතිලා එකට නැති වෙන්නේ. ශ්‍රද්ධාව සතිය දෙකම එකට ඇති වෙලා එකට පැවතිලා එකට නැති වෙනවා සිතත් එක්ක චිත්තක්ෂණය තුල. ශ්‍රද්ධාව කියන්නේ පිච් එක. සතිය කියලා කියන්නේ මේකට ගාඩ් එක දාන නැත්නම් කුසල චෛතසිකයන්ට පමණක් සිතට ඇතුල් වෙන්න අවස්ථාව පරිසරයේ වපසරිය හදන චෛතසිකය. මේකට සතිය කියනවා වගේම සිහිය කියනවා ඒ වගේම අප්‍රමාදය කියලා කියනවා. දැන් මේ ශ්‍රද්ධාවයි සතියයි දෙක එකටමයි කුසල සිත්වල තියෙන්නේ. මේ දෙක තමයි පදනම හදන්නේ කුසලයට. දැන් මේ දෙක හදලා මේ සිතට ඇතුල් කරන්න ඕන කුසල චෛතසිකයන් එකින් එක. දැන් නැවත වතාවක් අපි මතක තියාගන්න ඕන ආපහු මම කියන්නේ මේවා එකකට පස්සේ එකක් වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවත් සතියත් අනිත් චෛතසිකත් ඔක්කොම එකට ඇති වෙලා එකට පැවතිලා එකට නැති වෙන්නේ. නමුත් තේරුම් ගන්න පහසුවට තමයි අපි මේ විදිහට උදාහරණ වලින් මේක හදලා මේක ගන්නවා කියලා කියන්නේ. දැන් මුලින්ම මම අද සාකච්ඡා කරන්න ගන්න චෛතසිකයන් දෙක තමයි කුසල පක්ෂයේ ප්‍රධානම මූලිකම චෛතසිකයන් දෙකක් ගන්නවා. අලෝභය සහ අදෝසය. ශ්‍රද්ධාවත් සතියත් එක්ක එකට සිතට ඇතුල් වෙන අලෝභය සහ අදෝෂය කියන චෛතසිකයන් දෙක. මේ දෙක මුලින්ම ගන්න හේතුවක් තියෙනවා. මොකද මේ දෙකට හේතු කියලා කියනවා. අපි අකුසල පක්ෂයේ කතා කරද්දී හේතු තුනක් නැත්නම් අකුසල මූල තුනක් ගැන කතා කළා. මෝහය, ලෝභය, ද්වේෂය කියලා. එතන මෝහය කියන්නේ අකුසලයේ පරතර. යක්ෂයා වගේ. එතනින් තමයි අකුසලේ පටන් ගන්නෙ. මෝහය මත තමයි සියලු අකුසල් සිද්ධ වෙන්නේ. මේ අකුසල් ඇවිල්ලා උදාසීන වෙලා කුසල පැත්තට ගිහලා කුසලයේ පරතරක් තියෙනවා. ඒක ගැලවුම් කාර්යයන්න් වගේ. ඒ ගැලවුම් කරුවා වෙන්නේ මෝහයේ අනිත් පැත්ත අමෝහය. එමනම් මේ චෛතසිකේ මම අන්තිමටම කතා කරන්න තියාගන්නවා. දැන් මේ චෛතසික ලිස්ට් එක ගත්තාම අමෝහය කියලා එකක් මෙතන නැහැ. නමුත් මේකේ අන්තිමට තියෙන ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන්නේ අමෝහය තමයි. මෝහයේ අනිත් පැත්ත. ඒක අපි අන්තිමටම කතා කරනවා. මොකද ඒක විශේෂිතම චෛතසිකය. එතෙන්ට යන්න තමයි අපි ඊටු දේවල් සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට දැන් අකුසලයේ ක්‍රියාත්මක වෙන මෝහය අරුණකොට ඒකේ ප්‍රතිවිරුද්ධ ප්‍රඥාව පස්සේ කතා කරනවා. ලෝභය සහ ද්වේෂය කියන දෙක අපි සාකච්ඡා කළා. ඒ දෙක නැවත බලන්න ඒ දෙකේ ඔපොසිට් එක තමයි අලෝභය සහ ද්වේෂය. ඉතින් අලෝභය අදෝසය ගැන ගොඩක් කතා කරන්න දෙයක් නැහැ. ලෝභයේ ප්‍රතිවිරුද්ධ පැත්ත අලෝභය, ද්වේෂයේ ප්‍රතිවිරුද්ධ පැත්ත අදෝසය. නමුත් මෙතනදී අපි මතක තියාගන්න ඕන විශේෂිත දෙයක් තියෙනවා. ලෝභ නැතිකම නෙමේ අලෝභය. ද්වේෂය නැතිකම නෙමේ අදෝෂය. ලෝභය නැතිකම කියන්නේ ලෝභය අඩු වෙලා ගියා ලෝභය ශුන්‍ය වෙනවා. ලෝභය නැත්නම් මෙතන මොකුත් නැහැ. තිබුණ ලෝභය නැහැ දැන්. එහෙමනම් අලෝභය කියලා තව චෛතසිකයක් විදිහට ඒක කතා කරන්න දෙයක් නැහැ. නමුත් බුදුදහමේ පැහැදිලිව අලෝභය කියන්නේ වෙනත් පරමාර්ථ ධර්මයක්, චෛතසිකයක්, ශක්තියක්. ඒ වගේම ද්වේෂයට ප්‍රතිවිරුද්ධ වූ අද්වේෂය කියන්නේ ද්වේෂයේ නැතිකම නෙමේ වෙනම පවතින පරමාර්ථ ධර්මයක්, චෛතසිකයක්, ශක්තියක්. ඒ නිසා ඒක වෙනම පවතින දෙකක් විදිහට චෛතසිකවල කුසල චෛතසික පැත්තේ පැහැදිලි කරනවා. මේක අපි චුට්ටක් මේ විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරගමු. දැන් අපේ වත්තේ තියෙන රඹුටන් ගහ. ඔය රඹුටන් ගහේ ගෙඩි හැදලා දැන් ඉදීගෙන එද්දී ලෙන්නු කනවා. කුරුල්ලෝ කනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? shopping bag දාලා මේ ඔක්කොම වහනවා. මේ කරන්නේ ලෝභය නිසා.
සමහර විට අපි ටකයක් දාලා රෑ එළි වෙනකන් ඔක මාරුමාට හොල්ලනවා සත් වෙනවා රවුල් කනවට. ලෝභය නිසා මේක ආරක්ෂා කරනවා. ඒ අපේ හිතේ ක්‍රියාත්මක වෙන චිත්තක්ෂණයක් පාසා මේ ටික අපේ කියලා ගන්නා වූ ශක්තිය. ඒක ලෝභය. ලෝභ නැත්නම් අපි මොකද කරන්නේ? කුරුල්ලෝ කෑවත් එකයි නැතත් එකයි ලේන්නු කෑවත් එකයි අපි කතාලා දානවා. ඒ ලෝභයේ නැතිකම අපේ දිහා බලන්නෙවත් නැහැ. නමුත් දැන් අපි ලෝභයෙන් මේම අරගෙන ඇවිල්ලා මේ ටික හොඳට ඉදුණාට පස්සේ අර shopping bag ටික ගලවලා අපි මේ ටික කඩනවා විකුණන්න. කොටසක් කාලා විකුණන්න. මොකද හරි අපේ ප්‍රයෝජනයට අපි මේ ටික දැන් කඩනවා. කඩනකොට අපිට කඩන්න බැරි සීමාවේ ඉහළ ටිකක් ඉතුරු වෙනවා. ඒක අපි ගණන් ගන්නේ නැහැ. ගැන හිතන්නෙත් නැහැ. අමතක කරලා දානවා. අන්න ලෝභය ඒකට නැති වුණා. ඒක අපි දන්නේ නැහැ. ඒක අපිට අදාළ නැහැ. ඒකට ලෝභකම් කරන්නේ නැහැ. ලෝභකම් කරන්න පුළුවන් ටික අපි කඩා ගත්තා. ඊටු ටික අපිට ලෝභකම් කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ලෝභයක් නේ. අනේ මේක කඩා ගන්න බැරුණානේ කියලා හිතන්නේ. ඒක අපිට අමතක වෙලා යන කතාවක්. හැබැයි ඒක ලෝභය නෙමෙයි. ඒක අපි අතහැරලා දැමීම. ලෝභයේ නැතිකම. නමුත් දැන් අපි මේ කඩාගෙන යනකොට අපිට පුළුවන් ගහේම තියෙන රඹුටන් ටික කඩන්න. කඩාගෙන යද්දි උඩින් අපි ටිකක් හිතාමතා ඉතුරු කරනවා. මේ ලේනෙකුට කුරුල්ලෙකුට කන්නත් පොඩ්ඩක් ඉතුරු කරන්න ඕන කියලා. කඩා ගන්න පුළුවන්කම තියෙනවා. ලෝභකම තියෙන කොටසට අදාළයි ඒක. නමුත් ලෝභය නවත්තලා ඒකට ඇටැක් කරලා අලෝභය කියන විශේෂ ශක්තියක් යොදලා තමයි ඒ ටික ඉතුරු කරන්න ඕන. කඩා ගන්න බැරි නිසා ඔය අමතක කරලා දාන එකයි පුළුවන්කම තියාගෙන හිතාමතා සතෙකුට කන්න කියලා ඉතුරු කරන එකයි දෙකක්. අනේ ශක්තිය අර පර්පස්ලි කරන ශක්තිය තමයි අලෝභය කියලා කියන්නේ. දැන් මෙතනදී අපි ආයෙ පටල ගන්න හොඳ නැහැ. මේ චිත්තක්ෂණ ගොඩකින් අනේ සතෙකුට කන්න ඕනනේ කියලා හිතනවා කියන සමස්තය නෙමෙයි මෙතන මේ අලෝභය කියලා කියන්නේ. එක චිත්තක්ෂණයක් තුළ අර අරමුණට අර gediයට ඇලෙන එක නවත්තලා ඒක ගන්න පුළුවන්කම තියෙද්දී අරමුණ අතාරින එක. අරමුණ වෙන කෙනෙකුට දෙන්න ඕන. තව කෙනෙක් වෙනුවෙන් අයින් කරන්න ඕන කියලා හිතන එක තමයි අලෝභය කියලා කියන්නේ. එහෙම තව කෙනෙකුට ඕනේ කියලා හිතන්නේ නැතුව හේක් බැරි නිසා ඒ ගැන හිතන්නේවත් නැතුව අතාරින එක අලෝභය නෙමෙයි. මේක හොඳට වෙන් කරගන්න ඕන. ඊළඟට ද්වේෂය. දැන් දෝෂය නැත්නම් ද්වේෂය කියන එක මේ වගේ දෙයක්. දැන් අපි හිතන්න අපි අනුරාධපුරේ යනවා. අනුරාධපුරේ වන්දනාවේ ගිහිල්ලා අපි ගියේ බත් පැකට්ටක ලෙහාගෙන ගල් කණුවක් උඩ ඉඳගෙන කන්න පටන් ගන්නවා. හොඳටම බඩගිනේ දැන් අපි. මේ කකා ඉන්නකොට බල්ලෙක් ඉන්නවා නකුරු බල්ලෙක් පැත්තක දිහා බලාගෙන කිසි කරදරයක් නැතුව අනේ බලන් ඉන්නවා අපි දිහා. මොනවාරි ටිකක් ලැබෙයි කියලා. අපිට බඩගින්න තියාගෙන අපි කන ගමන් අපි උත්සාහයෙන් මේකෙන් බල්ලට ටිකක් දෙනවානේ පවමු කියලා කන්න දෙනවා. අපි කන එක මේ බඩගිනි මේ යකෙක් කන්න බඩගිනි. නමුත් කන එකෙන් ටිකක් දෙනවා. දැන් මේ ලෝභයට මගේ බත් එකේ ලෝභයට පිටුපාලා ගිහිල්ලා විශේෂිත ශක්තියක් හිතෙන් යොදලා තමයි අරක දෙන්න ඕන. අන්න ඒක අලෝභය. දැන් ඌ ඉන්න දිහා බල්ලා ඒ ගැන නොහිතත් හිටියානම් ඒක අලෝභය නෙමෙයි. දැන් ඒක purposely ලෝභය පිටු දැකලා කන්න මට මගේ දෙයින් ටිකක් හිතාමතා අරයට දෙනවා. ඒක අලෝභය. දැන් මං කාලා ඉවර වෙනවා. කාලා ඉවර වුණාට පස්සේ ඉතුරුයි කෑම. දැන් මට මේක මොනවා වුණත් කමක් නැහැ. දැන් ඒකට ලෝභය ඉවරයි. දැන් ලෝභයක් නැහැ මේකට. මොකද මේකට දැන් මට වැඩක් නැහැ. ඒක දැන් කාලා ඉවර මට ඇති. හැබැයි බත්තාව තියෙනවා. දැන් අපි වකින්න ඔය පැත්තේ බල්ලෙක් ඉන්නවා තව එක්කෙනෙක් ඌ බඩගින්නේ වගේ ඉන්නේ. දැන් මං හිතනවා මේක යාට මේක දීලා දානවා කියලා. දැන් මෙතන ලෝභයකුත් නැහැ. අලෝභයකුත් එතන විශේෂත්වයක් නැහැ. ඉතින් මට ඒක මොකද දැන් මම මේ purposely දෙන දෙයක් නෙමෙයි අහක දාන දෙයක් නෙමෙයි. මට හිතන විදිහට මේක චුට්ටක් පැහැදිලි කරගන්න ඕන ධර්මයේ කියලා තියෙන කරුණුත් එක්ක මම තේරුම් අරගෙන තියෙන විදිහ මම මූලික කරුණු ටික අරගෙන මේක වෙන වෙනම කල්පනා කරලා තේරුම් ගත යුතුයි මේක කොච්චර දුරට සාධාරණද මේ ගන්න උදාහරණ කියලා. එහෙම දෙනවා. හැබැයි මේ දෙන්න යනකොට එකපාරට පැත්තක ඉඳලා රෙලවෙක් හරි වඳුරෙක් හරි පැනලා මේක අදිනවා. ගණ්ඩ හදන හරි අමාරු අනුරාධපුරේ ගිහිල්ලා වත් ගන්න. අදිනවා වඳුර. අන්න එතකොට මොකද වෙන්නේ දැන් මේ අහක දාන දේ අර බල්ලට දෙන්න යන්න ගිය දේ තමයි වඳුරා ඇදලා ගත්තේ. මොකද වෙන්නේ වඳුරත් එක කේන්තියක් යනවා.
අන්න එතන තියෙන්නේ ද්වේෂය. එතන තියෙන්නේ ද්වේෂය. අහක දාන දෙයක්වත් දෙන්නේ නැහනේ ද්වේෂයක් ආව එතන. හැබැයි ලෝභයක් නැහැ ඒ ටිකට. මොකද දැන් මට වැඩක් නැහැ ඒක. නමුත් එතන ද්වේෂය ක්‍රියාත්මක වෙනවා. ඌට දෙන්නේ නැතුව ද්වේෂයෙන් අර පැත්තකින් බල්ලට වඳුරට මෑක් කරලා දත්මිටි කකා ගිහලා අර බල්ලට දෙනවා අනේ පවුමෝ කියලා. ඒතර වඳුරත් එක්ක ආවේ ද්වේෂයක්, බල්ලත් එක්ක ආවේ අදෝෂය. මොකද ඌ පව් කියලා හිතනවා. ඌට ද්වේෂයක් නැහැ, ඌට දිය යුතුයි මේක. ඌට හොඳක් වෙනවා මේකෙන්. විශේෂ ශක්තියක් යොදලා මේ දුන්නේ. අර ද්වේෂයට එරෙහිව වඳුරත් එක්ක ආපු ද්වේෂයට එරෙහිව ශක්තියක් යොදලා ඒක දුන්න අර සුනකයට. ඒක අදෝෂය. මේ ටික පැහැදිලි කරගන්න ඔර පරිස්සමට කල්පනා කරන්න ඕන. ලෝභයට ඔපොසිට් එක තමයි අලෝභය, ද්වේෂයට ඔපොසිට් එක තමයි අදෝෂය. හැබැයි ලෝභය නැතිකමවත් ද්වේෂය නැතිකමවත් නෙමෙයි අලෝභය සහ ද්වේෂය කියලා කියන්නේ. මෙතන තව එක දෙයක් කියලා යන්න ඕනේ. මේ අදෝෂය කියන එක අපිට එච්චර හුරු නැහැ. නමුත් මේක අපි හොඳට දන්න දෙයක්. මේ අදෝෂය කියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මෛත්‍රිය කියන එක. ද්වේෂය නැතිකමට කියන්නේ මෛත්‍රිය කියලා. අපි කියනවා අපි සතෙකුට මෛත්‍රී කරන්න. අසල්වැසියන්ට මෛත්‍රී කරන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය ඒගොල්ලන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් යම්කිසි හොඳක් කරන්න හිතනදී. ඒගොල්ලෝ වෙනුවෙන් දකින්න පැහැදීම. යම්කිසි පර්පස්ලි ඇති වෙන දෙයක්. නිකන් දැක්කට ඔහෙ දැක්කත් නෑ නැතත් නෑ කියලා හිතන එක නෙමෙයි. විශේෂයෙන් ඒගොල්ලෝ පිළිබඳ යම්කිසි හොඳක් කරන්නේ මේගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා සතුටු වෙන ගතිය. අනේ ඒක තමයි අදෝෂය කියලා කියන්නේ. දැන් මෙතනදී තව මතුවෙන ප්‍රශ්නයක් එනවා. මේ බුදුදහමේ කතා කරන මෛත්‍රියයි කතෝලික දහමේ කතා කරන අසල්වැසියාට ප්‍රේම කරන්න කියන ප්‍රේමයයි කියන දෙක. වචනේ අර්ථ දැක්වීම මොකක්ද කියන්න මම දන්නේ නැහැ. අපිට සාමාන්‍යයෙන් හැඟෙන විදිහට මේ චිත්තක්ෂණ ගොඩකින් ගන්න අසල්වැසියාට ප්‍රේම කරන්න එයා ගැන හොයලා බලන්න, කන්න බොන්න දෙන්න, නැවත නැවත බලන්න කියන වගේ ප්‍රේම කිරීම කියන එක නම් ඒ අර්ථ දැක්වීම දුන්නොත් ඒ ප්‍රේම කිරීම මෛත්‍රිය නෙමෙයි. ගොඩක් වෙලාවට සමහර අය මම උනත් උත්සාහ ගත්ත කාලයක් තර්ක කරන්න මේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියන එකයි බුදුදහමේ මෛත්‍රී කරන්න කියන එකයි දෙක එකයි කියලා පෙන්වන්න. නම් තරදාසින් නම් කරන්නේ අසල්වැසියාව අල්ලගෙන නම් කරන්නේ ඒක මෛත්‍රිය නෙමෙයි. ඒක ප්‍රේමය කියන්නේ ලෝභයේ එක version එකක්. ඒක අකුසලයක්. ලෝභයේම තව version එකක්. ඒක අකුසලයක්. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ පැත්ත. හැබැයි ද්වේෂය ලෝභය දෙකම අකුසලයේ ප්‍රතිවිරුද්ධ දෙපැත්ත. නමුත් මෛත්‍රිය කියලා කියන්නේ ප්‍රේමය නෙමෙයි. මේ අර්ථය දැක්වීමෙන් ගත්තොත් ප්‍රේමය නෙමෙයි. අපි දන්නේ මේ ප්‍රේමය කියන එක ඉතිහාසයේ අර්ථ දැක්වේ මෛත්‍රිය කියන එකම දැන් ඒක වෙන version එකට අවිල්ලාද කියනවා. දැන් අපිට පේන විදිහට ප්‍රේමය කියන්නේ මෛත්‍රිය නෙමෙයි. මෛත්‍රිය කියලා කියන්නේ අල්ලා ගැනීමක් සහිතව සිත් පරම්පරාවකින් කරන්නා වූ දේ නෙමෙයි. තව පුද්ගලයෙකුට අල්ලා ගැනීමකින් තොර යම් චිත්තක්ෂණයක් තුළ අනිත් පුද්ගලයා අනිත් අරමුණ අනිත් ඔබ්ජෙක්ට් එක පිළිබඳව ඇතිවෙනා වූ සුබදායි හැඟීම. හොඳක් වුණානේ කියලා එන හැඟීම. යත් එක්ක ගැටෙන ගතියක් නැතුව එයාට ඇලෙන්නෙත් නැතුව ඒක හොඳයිනේ කියලා බලන ස්වාධීනව බලන විශේෂිත වූ ශක්තියකට මෛත්‍රිය කියනවා. මෛත්‍රිය කරන්න කියන්නේ ඒකට ඇලෙන්න නෙමෙයි. දරුවට, දෙමව්පියන්ට, සහෝදරයින්ට, බිරිඳට, ස්වාමියාට මෛත්‍රිය කරනවා කියන එකයි ප්‍රේම කරනවා කියන එකයි දෙක. ප්‍රේමයේදී අල්ලාගෙන ඉන්නවා අපි මගේ කියලා. මෛත්‍රියේදී හැම එකක් නැහැ. මෛත්‍රියේදී චිත්තක්ෂණයක් පාසා තියෙන පැහැදිලි හැඟීම මෙයාට හොඳක් වෙනවනේ, හොඳින් ඉන්නවනේ කියන සියුම් සතුටු වීමක් වගේ දෙයක් කියලා තමයි දහමේ පැහැදිලි කරන්නේ. එයනෝ දැන් අලෝභ අදෝෂ කියන දෙක සාකච්ඡා කරා. මේ දෙක මූලික වෙනවා කුසල පක්ෂයේ. ලෝභය, ද්වේෂය, මෝහය කියන එක අකුසල මූල වෙනවා වගේම අලෝභ, අදෝස, අමෝහ කියන තුන කුසල මූල වෙනවා. මේ හයට කියනවා හේතු කියලා. මොකද කර්මයට හේතු වෙන්නේ මේ හය. අකුසල කර්මයට මෝහය, ලෝභය, ද්වේෂය හේතු වෙනවා. කුසල කර්මයන්ට අලෝභ, අදෝස, අමෝහ කියන තුන හේතු වෙනවා. නමුත් මෙතනදී පොඩි
ප්‍රශ්නයක් තියෙනවා සමහර පොත්වල සඳහන් කරනවා මේ ප්‍රඥාව කියන එක කුසල චෛතසිකයක් විදිහට ගන්නෙත් නෑ කියලා කියනවා. හේතුව කුසලය කියන එක අර්ථ දක්වනකොට ඒකේ එන දෙයක් තමයි අනාගතයේ සුබ ඵල දෙන දේවල්ට කුසල විපාක දෙන ක්‍රියාවන්ට චෛතසිකයන්ට තමයි කුසල චෛතසික කියලා කියන්නේ. කුසල ක්‍රියා කියලා කියන්නේ. ඒතර අනාගතයේ සුබ ඵල දෙනවා නම් ඒ කියන්නේ අර දෙව් මිනිස් සැප කියන එක. නමුත් ප්‍රඥාවෙන් අනාගතයේ සුබඵල ගැනීමක් නැහැ. ප්‍රඥාවේ අවසානයේ නිවන. එතනදී කියන්නේ දෙව් මිනිස් සැප නෙමේ කෙලවර මහා නිවන් සම්පත්තිය කියන කොටස. ඒ කියන්නේ වේදිත සුඛය නෙමේ අවේදිත සුඛය. විඳින සුඛයක් නෙමේ ප්‍රඥාවෙන් ලැබෙන්නේ දුකෙන් ගැලවීමේ සුඛය හෙවත් අවේදිත සුඛය එහෙම නැත්නම් නිවන. ඒ නිසා සමහර අභිධර්ම පොත්වල මේ ප්‍රඥාව කියන එක කුසල චෛතසිකයන්ගෙන් වෙන් කරලා කතා කරන්න උත්සාහ කරනවා. මොකද ඒක වේදිත සුඛයට ආයෝජනය කළ යුතු චෛතසිකයක් නෙමෙයි. අවේදිත සුඛය ලබා ගැනීම නැත්නම් නිවන ලබා ගන්න යන අවසාන උපරිම ගැලවුම් කාර්යයන්න් කියන්නේ අපිට සමාන කරලා කතා කරන්න පුළුවන් විදිහේ චෛතසිකය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එනද අකුසල මූල සහ කුසල මූල කියලා මූල නැත්නම් හේතු හයක් තියෙනවා. මෝහය ලෝභය ද්වේෂය අකුසලයට හේතු වෙනවා. අලෝභ අදෝස අමෝහ කුසලයට හේතු වෙනවා. මේ හය පිළිබඳව කල්පනාවෙන් හිටියොත් අනිත් මුකුත් නැතත් අපිට නිවනට යන්න පුළුවන්. ප්‍රඥාව තමයි අවසානයේ අවශ්‍ය වෙන්නේ. අකුසල තුන අයින් කරලා කුසල වඩාගෙන යනකොට ප්‍රඥාව හැර ඉතුරු ඒවා දෙව් මිනිස් සැප ලැබෙනවා. ප්‍රඥාවත් වඩනකොට අමා මහ නිවන් සම්පත්තිය ලැබෙනවා කියලා දාන පැහැදිලි කරනවා. මෙතනින් එහාට මේ හේතු වලට උදව් කරන අනෙක් චෛතසිකයන් පිළිබඳ සාකච්ඡා කරමු ඊළඟ වීඩියෝ එකේ ඉඳලා.